ඔබේ ටූත් බ්‍රෂ් එක එහෙම නැත්නම් දත් බුරුසුව මාරු කරන්න ඕන කුමන අවස්ථාවේද? මේ පිළිබඳව අපි කරුණු කීපයකින් දැනුවත් වෙමු. අංක 3. දත් බුරුසුවේ කෙඳි ඉක්මනින් නැමී ගියහොත් බොහෝ විට මේ සිදුවන්නේ වැරදි ලෙස අධික බලයකින් දත් මැදීම නිසා. අපි මේ පිළිබඳව වෙනම වැඩසටහනක් කරලා තිබෙනවා කොහොමද නිවැරදිව දත් මදින්නේ කියලා. ඒ වගේම අධික බලය යොදා දත් මැදීමෙන් සිදුවෙන හානි පිළිබඳව දතට කෙසේ නමුත් අධික ලෙස බලය යොදලා දත් මැදීම නිසා දත් බුරුසුවේ කෙඳි ඉක්මනින් නැවී යන්න පුළුවන්. එහෙම නැවී ගියාට පස්සේ අපි ඒක හඳුනගන්නේ කොහොමද? මෙන්න මේ රූප සටහනේ ආකාරයට දත් බුරුසුවේ පිටිපස්සෙන් අපි දත් බුරුසුව දිහා බලන්න ඕනේ. එහෙම බැලුවට පස්සේ අපිට කෙඳි පේන්න බෑ. හොඳ දත් බුරුසුවක පිටිපස්සෙන් බැලුවට පස්සේ කෙඳි පේන්න බෑ. නමුත් යම්කිසි විදියකට කෙඳි පේනවනම් ඒ කියන්නේ කෙඳි නැවිලා තියෙනවා කියන එක. එම අවස්ථාවේදී ඔබේ දත්වල පිරිසිදු කිරීම නිවැරදිව කිරීමට එහෙම නැත්නම් දිව සහ මෘදු පටක පිරිසිදු කිරීමට මෙබඳු නැමුණු කෙඳි සහිත දත් බුරුසකට හැකියාව ඇත්තේ නැහැ. එම නිසා දත් බුරුසුවේ කෙඳි නැමිලා තිබෙනවා නම් දැන් බුරුසුව මාරු කරන්න වෙලාව හරි. දන්ත ශල්‍ය වෛද්‍ය විද්‍යාව පිළිබඳව මුඛ සෞඛ්‍ය පිළිබඳව දැනුම ඔබට තවදුරටත් ලබා ගැනීමට අවශ්‍ය නම් මෙහි ඩිස්ක්‍රිප්ෂන් එකේ තිබෙන ලින්ක් එක හරහා අපගේ WhatsApp සමූහයට එකතු වන්නට පුළුවන්.